ඔබ දිනපතා ජපමාලය යාඥා කරනවාද? ජපමාලය ඔබ යාඥා කරනවා නම් දිනපතාම ඒ මගින් ලැබෙන වරප්‍රසාද සම්භාරය ගැන ඔබට අවබෝධයක් තියෙනවද? ඔබ හැමතෙම ජෙස්පීටයි සල්වෙ මරියා. ඔබත් සමග මේ ආකාරයෙන් තවත් අලුත්ම වැඩසටහනක් සමගින් එක්කාසු වන මම සහෝදරයා ශාන්. අද මම ඔබත් එක්ක බෙදා ගන්න සූදානම් සකල වරප්‍රසාදයන්හි මධ්‍යස්ථකාරණිය වුණු දේවමාතාන් වහන්සේ ඔබට මට අපි දිනපතාම ජපමාලය යාඥා කරනවා නම් උන්වහන්සේ අපට දානය කරන්න සූදානම් වෙලා ඉන්න ඒ වරප්‍රසාදයන් පිළිබඳව බෙදා ගන්නට. ඉතින් මම කලින් කිව්ව ආකාරයටම මම අද සූදානම් වුණේ දේවමාතාන් වහන්සේ ඔබට මට ජපමාලය අපි යාඥා කරනවා නම් දානය කරන්නට උන්වහන්සේ සූදානම් වෙලා ඉන්නේ ඒ වරප්‍රසාදයේ සම්භාරයන් ගැන යමක් බෙදා ගන්න. මම අද කතා කරන්න යන්නේ විශේෂයෙන්ම සුදෝ ඩොමිනික් සහ භාග්‍යවත් ඇලන් ඩෙලා රොච් කියන මුනිවරුන්ට දේවමාතාන් වහන්සේ පොරොන්දු වුණා. ජපමාලය යාඥා කරන හැම කෙනෙක්ටම දේවමාතාන් වහන්සේ දානය කරන්නට අභිප්‍රාය කරන්නා වූ වරප්‍රසාදයන් ගැන. ඉතින් ඒ වරප්‍රසාදයන් කිහිපය ගැනයි මම අද ඔබත් එක්කලා කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ පොරොන්දු 15ක් තිබෙනවා. ඒ අතර මම ඒ එක එක පොරොන්දුව ඔබත් එක්කලා බෙදා ගන්නට යනවා ඔබ හමුවේ තබන්න යනවා. පළවෙනි පොරොන්දුව දේවමාතාන් වහන්සේ කියනවා ජපමාලය විශ්වාසවන්තව යාඥා කරමින් මාහට සේවය කරන කවර හෝ අයෙකුට මම සංඥාමය වරප්‍රසාදයන් දානය කරන්නට සූදානම් බවට. සංඥාමය වරප්‍රසාදයන් කියලා නැත්නම් අපි කියනවා සිග්නල් ග්‍රේසස්. මේ ආකාරයෙන් හඳුන්වන්නේ විශේෂයෙන්ම කෙනෙක්ට දෙවියන් වහන්සේ විසින් තමන්ගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ අභිප්‍රාය කරනවා නම් යම් දෙයක් සිද්ධ කරන්නට. ඒ දේ මොකක්ද කියලා අවබෝධ කරන්න දෙවියන් වහන්සේ දානය කරන වරප්‍රසාදයන්. ඉතින් දේවමාතාන් වහන්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අකුරටම පරිපූර්ණම ආකාරයෙන් ඉෂ්ට කරපු උත්තමාවිය සෝදානම් අපේ හැම කෙනෙක්ටම අපේ ජීවිත තුළ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන දේ අවබෝධ කරගන්නට උදව් වෙන්න ඒ සංඥාමය වරප්‍රසාදයන් නැත්නම් සිග්නල් ග්‍රේසස් අපි හැම කෙනෙක්ටම දානය කරන්නට. දෙවන පොරොන්දු උන්වහන්සේ තුල උන්වහන්සේ පවසනවා ජපමාලය යාඥා කරන්නා වූ සියල්ලන්හට මම මාගේ විශේෂ වූ ආරක්ෂාවත් විශිෂ්ටතම වරප්‍රසාදයන්ද දානය කරන්නට පොරොන්දු වෙමි කියලා. ඉතින් දේවමාතාන් වහන්සේගේ සුද්ධෝ ජපමාලය යාඥා කරන ඔබට ලැබෙන්නේ එසේ මෙසේ ආරක්ෂාවක්වත් එසේ මෙසේ වරප්‍රසාදයන්වත් නෙමෙයි. දේවමාතාන් වහන්සේගේ විශේෂ රැකවරණයක්. ජපමාලය යාඥා නොකරන කෙනෙක්ට වඩා විශේෂ රැකවරණයක් සහ ඒත් එක්කම ජපමාලය යාඥා නොකරන අයට දේවමාතාන් වහන්සේ දානය නොකරන වරප්‍රසාදයන් මෙන්න ඔබට දානය කරන්න සූදානම් විශිෂ්ටතම වරප්‍රසාදයන්. තුන්වෙනි පොරොන්දුව දේවමාතාන් වහන්සේ පවසනවා සුදු ජපමාලය නිරාගින්නට එරෙහිව යුද පලිහක් බවට පත්වේවි. සුදු ජපමාලය මගින් දුර්ගුණ විනාශ කොට පාපය අඩු කරමින් වේද බේද පරාජය කරනු ලැබේවි කියලා. ඉතින් මෙන්න නිරයෙන් ගැලවෙන්න බලාපොරොත්තු වන අපි හැම කෙනෙක්ටම දේවමාතාන් වහන්සේ දෙන යුද පළඳනාව අන් කිසිවක්වත් නෙමේ සුදෝ ජපමාලය. ඉතින් ඒ නිසාමයි මේ ජපමාලය තුලින් දේවමාතාන් වහන්සේ පවසන්නේ දුර්ගුණ විනාශ වෙනවා. පාපය අඩු කෙරෙනවා. වේද බේදයන් සුණු විසුණු කර දමනවා කියලා. ඉතින් එදා ඇල්බිජෙන්සියන් වාදය විනාශ වුණා නම් සුදෝ ජපමාලය තුලින් මම කලින් වතාවක වීඩියෝ පටයක සුදෝ ජපමාලය ආරම්භය ගැන කතා කරා. එය බැලුවේ නැත්නම් ඔබ තවමත් ආරාධනා කරනවා ඔබට ඒ නරඹන්න. ඉතින් ඒ වේද බේදය විනාශ වුණා නම් මේ ජපමාලය තුලින් අද වන විට සභාවට එරෙහිව පැන නගින ඒ මූලධර්මවාදී ඉගැන්වීම් විතරක් නෙමේ සභාව තුල පවා සමහර පුද්ගලයන් ඉදිරිපත් කරන්නා වූ කතෝලික විශ්වාසයට පටහැනි ඒ හැම ඉගැන්වීමක්ම විනාශ කරන මහා ආයුධය අන් කිසිවක්වත් නෙමේ දේවමාතාන් වහන්සේගේ සුදෝ ජපමාලයයි. හතරවන පොරොන්දුව තුල දේවමාතාන් වහන්සේ පවසනවා ඒ මගින් ධර්ම ගුණ සහ යහපත් ක්‍රියාවන් ඵල දරනු ලබන්නට සලස්වාවි. එය ආත්මයන් කරා දෙවියන් වහන්සේගේ බහුල වූ කරුණාව වස්වලන්නට සලස්වාවි. එමගින් මනුෂ්‍යයන්ගේ හදවත් ලෞකික දෑ කෙරෙහි ආදරයත් ලෞකික පුහු උඩගු දෑ කෙරෙහි ආදරයෙන් ආත්මයන් ඈත් කරවා දමනු ලබා එම ආත්මයන්
සදාතන ස්වර්ගීය දේ කරා ඇති ආශාව කෙරෙහි උසවනු ලබාවි. දේවතාවුන් වහන්සේ පවසනවා අහෝ මේ ආත්මයන්ට මේ ජපමාලය මාර්ගයෙන් ශුද්ධවන්ත තමන්ගේ ආත්මයන් ශුද්ධවන්ත කරනු ලබන්නට හැකියාව ඇතනම් කොපමණ වට අගේද කියලා. ඉන්පසු දේවතාවුන් වහන්සේ පවසනවා ජපමාලය යාඥා කිරීම තුළින් මාහට භාරවන සෑම ආත්මයක්ම විනාශයට පත් නොවන්නේය. ඉන්පසු දේවතාවුන් වහන්සේ පවසනවා ජපමාලය භක්තියෙන් යාඥා කරන ඕනෑම අයෙකු විශේෂ කොට එම ජපමාලය තුළ ගැබ් ඇති ඒ පූජනීය අභිරහස් මෙනෙහි කිරීම තුළින් ජපමාලය යාඥා කරන ඕනෑම අයෙකු අවාසනාවන්ත තත්වයට පත් නොවන්නේය. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සාධාරණත්වය තුළ ඔවුන් දඬුවමට පාත්‍ර නොකරන සේක. එවන් පුද්ගලයන් ජපමාලය යාඥා කරන අය අසුබ මරණයකට පාත්‍ර නොවන්නේය. අසුබ මරණය කියලා මෙතනින් හඳුන්වන්නේ සක්‍රමේන්තු ලබා ගැනීමට නොහැකිව අවසාන වතාවට පාපොච්චාරණයක්වත් කරගන්නට නොහැකිව කෙනෙක්ට හදිසි මරණයකට පාත්‍ර වන සිදුවීම. ඉතින් එවන් මරණයකට පාත්‍ර වන්න දැන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ ජපමාලය යාඥා කරන අයට. ඒත් සමගම පවසනවා ඔහු ධර්මිෂ්ඨයෙක් නම් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ තුල ඔහු පවතින්නේය. එමෙන්ම ඔහු සදාකාලික ජීවිතයට සුදුසුකම් ලබන්නේය කියලා. ස්වර්ග රාජ්‍ය ලබන්නට ස්වර්ග රාජ්‍යයට උරුමකම් කියන්නට මීට වඩා තවත් හොඳ මාර්ගයක් තිබෙනවද? ඔබම ඔබෙන් අහලා බලන්න. 7 වන පොරොන්දුව දෙවියන් වහන්සේ 7 වන පොරොන්දුවේදී පොරොන්දු වෙනවා සුදු ජපමාලය කෙරෙහි සත්‍ය භක්තියක් දක්වන්නා වූ කවර හෝ අයෙක් සුදු ස්වභාවයේ සක්‍රමේන්තු නොලබාමිය නොයන්නේය කියලා. කලින් කිව්ව ආකාරයටම දෙවියන් වහන්සේ සක්‍රමේන්තු ලැබමින් මරණයට පාත්‍ර වෙන්න සදාකාල ජීවිතයට උරුමකම් කියන්න තමන්ගේ ආත්මය සූදානම් කරන්න අවශ්‍ය වන සක්‍රමේන්තු ලබා ගන්න දෙවියන් වහන්සේ උදව් වෙනවා. ඔබ ජපමාලය ආඥා කරනවා ඔබේ මරණ මොහොතේදී. ඉන්පසු 8 වෙනි පොරොන්දුව ජපමාලය තමන්ගේ ජීවිතය කාලය පුරාවටම විශ්වාසවන්තව යාඥා කරන්නා වූ සියල්ලන්ම ඔවුන්ගේ මරණ මොහොතේදී සහ ඔවුන්ගේ මරණ මොහොතේදී ඔවුන් දෙවියන් වහන්සේගේ ආලෝකය සහ උන්වහන්සේගේ වරප්‍රසාදයන්හි පරිපූර්ණත්වය උදා කරගන්නෝය. ඔවුන්ගේ මරණ මොහොත තුලදී ඔවුන් ස්වර්ගීය ශුද්ධවන්තයන්ගේ ස්වර්ගයේ පාරාදීසයෙන් සිටිනා වූ ශුද්ධවන්තයන්ගේ කුසල් ඵලවල සහභාගී වන්නෝය කියලා. ඉතින් මරණ මොහොතේදී ඔබ පෞකාරයේ ඔබ මොන දුර්වලකමට පාත්‍ර වෙලා හිටියත් දෙවියන් වහන්සේ සූදානම් වෙනවා ඔබට අවශ්‍ය සෑම කුසල් ඵලයක්ම ලබා දෙන්න ස්වර්ගීය ශුද්ධවන්තයන් ලබාගත්ත. ඒත් එක්කම දෙවියන් වහන්සේගේ ආලෝකය ඔබේ මරණ මොහොතේදී ලබා දීලා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ පරිපූර්ණත්වය ලබා දෙන්න උන්වහන්සේ පොරොන්දු වෙනවා. ඒත් සමගම 9 වෙනි පොරොන්දුව දෙවියන් වහන්සේ පවසනවා ජපමාලයට විශ්වාසවන්තව සිටිනා සියල්ලන්වම හොඳින් අහගන්න. මම ශුද්ධගිනි ස්ථානයෙන් ගලවා ගන්නෙමි. බලන්න දෙවියන් වහන්සේ අපව නිරාගින්නෙන් ගලවනවා පමණක් නොවේ. උන්වහන්සේ අපගේ ඒ සුළු පාපයන් දුර්වලකම් නිසා අපිට දඬුවම් විඳින සිද්ධ වෙන ශුද්ධගිනි ස්ථානයෙන් පවා දෙවියන් වහන්සේ ගලවන්න පොරොන්දු වෙන අපි හැම කෙනෙකුම සුදු ජපමාලය යාඥා කරනවා නම් ඉන්සා ඇයි අපි ජපමාලය යාඥා කරන්න කිරීම අතුපසු කරන්න ඕන. ඉන්පසු 10 වෙනි පොරොන්දුව දෙවියන් වහන්සේ පවසනවා සුදු ජපමාලයේ විශ්වාසවන්ත වූ දරු දැරියන් ස්වර්ග රාජ්‍යයේ මහිමෙහි අති උත්කෘෂ්ඨ තලයක් හිමි කර ගන්නෝය කියලා. මෙන්න ස්වර්ග රාජ්‍යයට දෙවියන් වහන්සේ උරුමකම් කියන්න සලස්වන්නේ මේ පිටිපස්සේ දොරෙන් ඇතුළු වෙනවා වගේ දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ ජපමාලය යාඥා කරනවා ඔබට උසස් තලයක් ලබා දෙන දෙවියන් වහන්සේ සූදානම් ස්වර්ග රාජ්‍යය තුල. ඉතා ත්‍යාගශීලී මාතාවක් බව පැහැදිලි නේද? අපගේ මේ ආදරණීය දෙවියන් වහන්සේ. 11 වෙනි පොරොන්දුව ජපමාලය යාඥා කරමින් මාගෙන් ආයදින සියල්ලක්ම සියලු දෙයක්ම ඔබ ලබා ගන්නෙහිය. පැහැදිලිව දෙවියන් වහන්සේ අපි දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ඉල්ලන ඕනම දෙයක් දානය කරන්න පොරොන්දු වෙනවා අපි ජපමාලය යාඥා කරනවා නම්. 12 වෙනි පොරොන්දුව සුදු ජපමාලයේ භක්තිය ප්‍රචලිත කරන්නව සියල්ලන්ම ඔවුන්ගේ අවශ්‍යතාවයන්හිදී මාගේ සහාය ලබන්නෝය.
ඉතින් අපි ජප්මාලේ යාඥා කරනවා විතරක් නෙමෙයි අනිත් අය ජප්මාලේ යාඥා කරන්න සලස්වනවා නම් දේවමාතන් වහන්සේ පොරොන්දු වෙනවා අපේ හැම අවශ්‍යතාවයකදීම ඒ හැම අවශ්‍යතාවයක්ම අපට සපුරාලන්න ඒ හැම දෙයකටම අවශ්‍ය පිහිට අපට ලබා දෙන්න. 13 වන පොරොන්දුව මම මාගේ දිව්‍යමය පුත්‍රයාණන් වෙතින් ජපමාලයේ යාඥා කරමිනේ ප්‍රචලිත කරන්නා වූ සියල්ලන්ට මධ්‍යස්ථකාරයන් ලෙස මුළු ස්වර්ගීය සේනාවම ස්වර්ගයේ සුරදූත හා ශුද්ධවන්ත කැලම ඔවුන්ගේ ජීවන කාලයේදීත් ඔවුන්ගේ මරණ මොහොතේදීත් ඔවුන්ගේ මධ්‍යස්ථකාරුවන් ලෙස ඒ හැම කෙනෙක්ම මම ලබා ගන්නට මාගේ දිව්‍යමය පුත්‍රයාගෙන් අවසර ලබාගෙන තිබෙනවා කියලා. ඉතින් අපට දේවමාතන් වහන්සේ පොරොන්දු වෙන්නේ අපි ජප්මාලේ යාඥා කරනවා නම් අපට ස්වර්ගයේ ඉන්න එක ශුද්ධවන්තයෙක් දෙන්නෙක්ගේ පිහිට විතරක් නෙමෙයි මුළු මහත් ස්වර්ගයේ සේනාවගේම පිහිට අපට ලබා දෙන අපේ ජීවිත කාලයේ සහ අපේ මරණ මොහොතේදී අපි ජප්මාලේ යාඥා කරනවා නම් අවසාන පොරොන්දුව සුදෝ ජප්මාලේ භක්තිය වනාහි ආත්ම ගලවා ගැනීම සඳහා තෝරා ගනු ලැබීමේ මහා සලකුණකි. ඒ කියන්නේ ඔබ මම ජප්මාලයට විශේෂ භක්තියක් දක්වනවා නම් එය පැහැදිලි සලකුණක් දිව්‍යයන් වහන්සේ අපගේ ආත්ම ගලවා ගන්නට තෝරා ගත්තාය කියලා. ඒ නිසා මේ පොරොන්දු 15 ගැන ඔබ සවන් දුන්නයින් පස්සේ ඔබ තුල ජප්මාලය කෙරෙහි තිබෙන ආදරය භක්තිය තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්න බෑ. ඉතින් අපි විශේෂයෙන්ම දේවමාතන් වහන්සේගේ වරප්‍රසාද ඉල්ලමු. අපට මේ ජප්මාලය කෙරෙහි මහත් ආදරයක් භක්තියක් අපේ හදවත තුල ඇති කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි. පෞද්ගලිකව ජපමාලය යාඥා කිරීම තුල සෑහීමකටපත් නොවි අපි අනෙක් අය වෙතත් සුදෝ ජප්මාලය ළඟා කරන්න ඕන. ඒ නිසා දේවමාතන් වහන්සේගේ වරප්‍රසාදයන් විශේෂයෙන්ම අයදිමින් යාඥා කරමු. උන්වහන්සේගේ ප්‍රිය පුත්‍ර වූ සුදෝ ඩොමිනික් තුමා වගේම අපවත් ජපමාලේ අපොස්තුලවරුන් බවට පත් කරන්න කියලා. ජපමාලේ වෙතට ආත්ම ඇඳ බැඳ තබා ගන්නා වූ තවත් ආත්මයන් බවට අපව පත් කරන්න කියලා ඉල්ලලා විශේෂ ආකාරයෙන් අපි දේවමාතන් වහන්සේට යාඥා කරමු. ඔබ හැමතෙම ජේසු පිහිටයි. සල්වේ මරියා.